හෙලෝ යාළුවනේ කොහමද? අද අපි බලන්න යන්නේ ද ෂැලෝස් කියන කතාව ගැනයි. කතාව ගැන කෙටියෙන් කිව්වොත් මිනිමරු මෝරෙක්ගෙන් බේරෙන්න හදන කාන්තාවක් ගැනයි. ඉතින් මෙයාට මේ මෝරගෙන් බේරෙන්න පුළුවන් වුණාද? ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු ෆිල්ම් එක බලන්න. කතාව පටන් ගැනීමේදී අපිට පෙන්වන්නේ පුංචි ළමෙක් සෙල්ලම් කරන ගමන් ඉන්න දර්ශනයකින්. මෙයා මේව සෙල්ලම් කරද්දී මුහුදේ ගහගෙන ආපු කැමරාවක් දකිනවා. ඉතින් මේ ළමයා මේ කැමරාවේ තියෙන්නේ මොනවද කියලා බලනවා. එතකොට දකිනවා මෙතන තියෙන මුහුදු වෙරළේ මිනිස්සෙක් සර්ෆින් කර කර ඉන්නකොට ඒ කෙනාට මෝරෙක් ඇවිත් පහර දෙනවා. ඉතින් මේ ළමයා මේකට බය වෙලා මෙතනින් දුවනවා. ඉතින් මේ කට්ටියට මොකක්ද උනේ කියලා බලන්න අපිට දවස් දෙකකට කලින් වෙච්ච සිද්ධියක් පෙන්නනවා. ඉතින් අපිට පෙන්වන්නේ මේ කතාවේ ප්‍රධාන නිලිය වන නැන්සිව. මෙයා වෛද්‍ය ශිෂ්‍යාවක්. නැන්සිගේ අම්මා පිළිකාවකින් නැති වෙච්ච නිසා නැන්සි ඇම්බ වෙන්න කලින් නැන්සිගේ අම්මගේ හින් තියෙන මුහුදු වෙරළකට නැන්සිගේ යාළුවත් එක්ක යන්න සැලසුම් කරලා තියෙනවා. ඉතින් නැන්සි කලිම වාහනයකින් මුහුදු වෙරළට ගමන් කරනකොට නැන්සිගේ යාළුවගෙන් මැසේජ් එකක් එනවා. එයාට එන්න වෙන එකක් නැහැ කියලා. ඉතින් නැන්සි මේ වාහනේ පදවන කෙනාගෙන් අහනවා මේ මුහුදු වෙරළේ නම. හැබැයි ඒ කෙනා මුහුදු වෙරළේ නම කියන්නේ නැහැ. මොකද මේ මුහුද රාශිගත එකක් නිසා. මේ මුහුදු වෙරළේ නම දැනගත්තොත් මිනිසුන් ගොඩක් මේ මුහුදු වෙරළට එන නිසා. ඉතින් යන කවුරුත් වෙරළේ නම කියලා කතා කරන්නේ නැහැ. මේගොල්ලෝ මුහුදු වෙරළට ළඟා වෙනවා. ඉතින් මෙයා වාහනෙන් බැහැලා මුහුදු වෙරළට යනවා. ඉතින් නැන්සි වෙරළේ ලස්සන දැකලා සතුටු වෙනවා. ඉතින් මෙහෙම ටික වෙලාවක් වෙරළට වෙලා ඉඳලා මෙයා ඇදුම් මාරු කරගෙන සර්ෆින් කරන්න පටන් ගන්නවා. නැන්සි මුහුදේ පීන ඉන්නකොට ටිකක් දුරින් ඉන්න කොල්ලෝ දෙන්නෙක් නැන්සිට කතා කරලා විස්තර අහනවා. ඉතින් ටිකක් වෙලා කතා කරලා නැන්සි ආයෙමත් සර්ෆින් කරන්න පටන් ගන්නවා. ඉතින් ටිකක් වෙලා සර්ෆින් කරලා නැන්සි මුහුදු වෙරළට එනවා. ඉතින් නැන්සිට මේ වෙලාවේ නංගිගෙන් කෝල් එකක් එනවා. මේ වෙරළ නංගිට පෙන්වුවට පස්සේ වෙරළේ ලස්සන දැකලා නංගිත් පුදුම වෙනවා. ඉතින් තාත්තත් එක්කත් කතා කරලා නැන්සි කතා කරලා ඉවර වුණාට පස්සේ නැන්සි ආයෙමත් සර්ෆින් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ අවස් වෙලා තියෙන නිසා මේ මුහුදු වෙරළේ හිටපු කොල්ල දෙන්න ආපහු යන්න කියලා මුහුදු වෙරළ පැත්තට පීනගෙන යනවා. නැන්සි වතුර උඩ පාවි ඉන්නකොට ආසේ කුරුල්ල වගේක් යනවා දකිනවා. ඉතින් ඒක දිහා බලන් ඉන්නකොට වතුර යටින් සද්දයක් එනවා. ඒ ඩොල්ෆින් මාළුවෙක්. ඩොල්ෆින් මාළුවෙක් නැන්සිලාගෙන් උඩට පනිනවා. මේ වෙලාවේදී නැන්සි දකිනවා ටිකක් දුරින් මැරිච්ච තල්මහෙක් මුහුදේ පාවෙනවා කියලා. මේක දැක්කට පස්සේ නැන්සි ටිකක් බය වෙනවා. ඉතින් ඒක නිසා නැන්සි ආයෙමත් වෙරළට යන්න පිටත් වෙනවා. හැබැයි මේ වෙලාවේ වතුර යටින් ආපු මෝරෙක් නැන්සි සර්ෆින් කරපු බෝට් එකට පාර දෙනවා. ඒක නිසා නැන්සි වතුරට වැටෙනවා. ඉතින් මෝරා ඇවිත් නැන්සිගේ කකුලට පාර දෙනවා. මේ වෙලාවේ නැන්සිට පුළුවන් වෙනවා මේ මෝරගෙන් බේරිලා මෙතන හිටපු මැරිච්ච තල්මහගේ ඇඟට නැග ගන්න. මෝරා කකුලට පාර දුන්න නිසා කකුල තුවාල වෙලායි තියෙන්නේ. ඉතින් ලේ යන එක අඩු කරගන්න මෙයා පටි කෑල්ලකින් කකුල තදින් බැද ගන්නවා. මේ වෙලාවේ නැන්සි දකිනවා වෙරළට ගිහපු කොල්ල දෙන්න වාහනේ නැගලා පිටත් වෙන්න හදනවා කියලා. ඉතින් නැන්සි බේර ගන්න කියලා අයියෙන් කෑ ගහනවා. හැබැයි ඒ දෙන්නට මේක ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ දෙන්නත් පිටත් වෙලා යනවා. ඉතින් මුහුදේ රැළ නිසා තල්මහ පහ වෙලා මුහුද පැත්තට යනවා. මේම යනකොට නැන්සි දකිනවා මෙතන පොඩි ගල් පාරයක් තියෙනවා කියලා. ඉතින් එතනට යන්න පීනන්න දුර වැඩි නේද කියලා හිතනකොටම ඒත් එක්කම මිනිමරු මෝරා වේගෙන් පීනගෙන ඇවිත් තල්මාගේ ඇඟ පෙරලලා දානවා. ඉතින් නැන්සි වතුරට පැනලා ගල් පාරේ පැත්තට පීනන්න පටන් ගන්නවා. නැන්සිට පුළුවන් වෙනවා ගල් පාරේ උඩට නැග ගන්න. ඉතින් මෙයා දකිනවා තුවාලෙන් ගොඩක් ලේ එනවා කියලා. ඉතින් ලේ යන එක නවත්තන්න ඕන නිසා මෙයාගේ කරාබව සහ මාළය පාවිච්චි කරලා තුවාලෙට මැහුම් දාගෙන ඇදුම ගලවලා තදින් ගැට ගහ ගන්නවා. ඉතින් මෙහෙම ටිකෙන් ටික රෑ වෙනවා. තුවාලේ තියෙන වේදනාව සහ සීතල නිසා නැන්සිව වෙවුලන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම ටිකක් වෙලා ගියාට පස්සේ නැන්සි දකිනවා එයා සර්ෆින් කරපු බෝට් එක ටිකක් දුරින් පාවෙනවා කියලා. ඊට පස්සේ මෝරා ඉන්නවද කියලා හොඳට පරීක්ෂා කරලා මෝරාගෙන් කිසිම සද්දයක් නැති නිසා අර බෝට් එක ගන්න යනවා. මෙහෙම ටිකක් දුර යනකොට නැන්සි දකිනවා අර මෝරා නැවත වතාවක් මෙයාගේ පැත්තට එනවා කියලා. ඒක නිසා නැන්සි ඉක්මනින් එයා නැවතිලා හිටපු තැනටම යනවා. මෙහෙම එනකොට මෙයාගේ තුවාලේ රිදෙන්න පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ නැන්සි දකිනවා මුහුදු වෙරළේ මිනිහෙක් බිම වැතිරලා ඉන්නවා කියලා. ඒක නිසා නැන්සිට පුංචි නිදහසක් එනවා. මොකද මෙයාට මෙතනින් බේරෙන්න පුළුවන් නිසා. ඊට පස්සේ නැන්සි අයියෙන් කෑ ගහලා ඒ මිනිහයාගෙන් උදව් ඉල්ලනවා. ඉතින් නැන්සි එයාගේ බෑග් එක තියෙන තැන පෙන්නලා එයාට කියනවා ෆෝන් එකෙන් කාට අමාරි කතා කරලා උදව් ඉල්ලන්න කියලා. ඉතින් මේ මිනිහයා නැන්සිගේ බෑග් එක ළඟට ගිහිල්ලා නැන්සිගේ ෆෝන් එකයි තව සල්ලිත් අරගෙන මෙතනින් පිටත් වෙලා යනවා. නැන්සිට තිබුණු එකම බලාපොරොත්තුවක් නැති වෙනවා.
නැන්සි කෑගාලා කියනවා අනේ මට උදව් කරන්න කියලා. හැබැයි ඒ මනුස්සයා යන්න යනවා. ඉතින් ඒ මනුස්සයා ටිකක් දුර ගියාට පස්සේ නිකමට එයා මූද දිහා බලනවා. ඒත් එක්කම ඒ මනුස්සයා දකිනවා නැන්සිගේ සර්ෆින් බෝඩ් එක. ඉතින් ඒක වටින නිසා මේ මනුස්සයා කරන්නේ ඒක ගන්න මූද පැත්තට පීනන එක. ඉතින් මේ මනුස්සයා බෝඩ් එකත් අරගෙන යනකොටම මෝරා ඇවිත් මේ මනුස්සයාගේ කතාවත් ඉවර කරලා දානවා. මේක දකින නැන්සි තවත් බය වෙනවා. මෙහෙම ටික වෙලාවක් ගත කරන නැන්සි ආපහු ඈරෙන්නේ උදේ. ඉතින් නැන්සි දකිනවා අර කොල්ල දෙන්න නැවත වතාවක් සර්ෆින් කරන්න මුහුද පැත්තට එනවා කියලා. ඉතින් නැන්සි කෑ ගාලා කියනවා මේ පැත්තට එන්න එපා කියලා. හැබැයි ඒ කොල්ල දෙන්න ඒක ගණන් ගන්නේ නැතුව නැන්සි ඉන්න පැත්තට එන්න පටන් ගන්නවා. මෙහෙම එනකොට මෝරා ඇවිත් මේ දෙන්නගේ කතාවත් ඉවර කරලා දානවා. ඉතින් නැන්සි ඉදිරිපිට මිනිසුන් 3 දෙනෙක් මැරුණ නිසා නැන්සිගේ බය තවත් වැඩි වෙනවා. මොකද මෙයා හිතන්නේ මෙයාට කවදාවත් බේරෙන්න බැරි වෙයි කියලා. ඉතින් මේත් එක්කම නැන්සිට තවත් ප්‍රශ්නයක් එනවා. ඒ මොකද කිව්වොත් වටදිය එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මූදේ තියෙන වතුර ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් නැන්සි ඉන්න ගාලා යට වෙන්න පටන් ගන්නවා. මෙයා දකිනවා අර කොල්ල දෙන්න පීනව බෝට් එකේ කෑල්ලකුයි තව කැමරාවකුයි. ඉතින් නැන්සිට පුළුවන් වෙනවා ඒ දෙක ළඟට ගන්න. ඉතින් නැන්සි කැමරාව පරීක්ෂා කරලා බලනවා. ඉතින් මේකේ තියෙනවා ඒක කොල්ලෙක් මිය යන ආකාරය. ඒ වගේම නැන්සි දකිනවා මෝරාගේ කට අයිනේ ඇනිලා තියෙන උලක් දකිනවා. ඉතින් නැන්සිට අදහසක් එනවා. ඒ මොකද්ද කිව්වොත් අර කැමරාව අරගෙන නැන්සි කියනවා මාව බේරගන්න. ඒ වගේම මගේ ගෙදර අයට මේ වීඩියෝ එක පෙන්වන්න කියලා. ඉතින් කැමරාව අර හෙල්මට් එකේ දාලා මූදේ පා කරලා දානවා. ඉතින් මීට කලින් නැන්සි දැක්කනේ මෙයාට ටිකක් දුරින් තියෙන පාවෙන උපකරණයක්. ඉතින් එතනට යන්න දුර වැඩි නිසා තමයි නැන්සි මෙච්චර වෙලා මේ ගල උඩ හිටියේ. ඉතින් මුහුදේ වතුර මට්ටම වැඩි වෙන නිසා මෙයාට තව දුරටත් මේ ගල උඩ ඉන්න බෑ. ඒත් එක්කම නැන්සි දකිනවා ජෙලිෆිෂ් වර්ගයක් මතුවෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් නැන්සිට මතක් වෙනවා ජෙලිෆිෂ් ලව ගෑවෙනවාට මෝරු කැමති නෑ කියලා. ඉතින් නැන්සි තීරණය කරනවා අර ජෙලිෆිෂ් ලගේ මැද්දෙන් අර උපකරණය වෙතට ළඟා වෙන්න. ඉතින් මේ වෙලාවේ නැන්සිට ඇටැක් කරන්න එනවා අර මෝරා. හැබැයි මෝරගේ ඇඟේ අර ජෙලිෆිෂ් ලව ගෑවුණු නිසා මෝරට නැන්සි ළඟට ළඟා වෙන්න බැරි වෙනවා. ඉතින් නැන්සිට පුළුවන් වෙනවා අර උපකරණය උඩට නගින්න. මේ වෙලාවේදී මෝරා මේ උපකරණය වටේ පීනන්න පටන් ගන්නවා. ඉතින් නැන්සි කලින් වීඩියෝ කරපු කැමරාව මුහුදු වෙරළට ගහන් ඇවිත් තිබුණා. ඉතින් මේ කැමරාව පොඩි ළමෙක්ට හම්බ වෙනවා. ඉතින් මේ පොඩි ළමයා නැන්සි කරපු වීඩියෝ එක බලනවා. ඒක බලලා පොඩි ළමයා හොඳටම බය වෙනවා. ඉතින් මේ කැමරාවත් අරගෙන ළමයා දුවගෙන යනවා. ඉතින් නැන්සි ඉන්න උපකරණයට මෝරා ඇවිත් පාර දෙන්න පටන් ගන්නවා. ඉතින් උපකරණය ගැට ගහලා තියෙන කම්බිය කඩලා දානවා. ඒක නිසා උපකරණය පැද්දෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මෝරා ඇවිත් ඒ උපකරණය පෙරලා දානවා. ඉතින් නැන්සි මේක පෙරළුණු නිසා ඒක ඇතුළට වෙලා ඉන්නවා. ඉතින් මෝරා ඇවිත් ඌගේ තියෙන දත් වලින් මේකේ තියෙන යකඩ කෑලි කඩන්න පටන් ගන්නවා. ඉතින් නැන්සි ඔදටම බය වෙනවා. ඉතින් නැන්සි වතුර යටින් දකිනවා අර උපකරණය ගැට ගහලා තියෙන දම්බෙල් කෙළවරේ යකඩ කම්බි වගේක් තියෙනවා කියලා. ඉතින් නැන්සි කරන්නේ ඒ දම්බෙල් ගලවලා දාලා වේගෙන් අර යකඩ කම්බි තියෙන පැත්තට ඇදිලා යන එක. ඉතින් නැන්සි ඒ කම්බි කූරු තියෙන තැනට ලං වෙද්දිම නැන්සි එතනින් අයින් වෙනවා. ඉතින් මෝරා මෙයාගේ පස්සෙන් අයියෙන් ආපු නිසා අර කම්බි කූරු ටික මෝරාගේ කට පසාරු කරගෙන යනවා. ඉතින් ඒක නිසා මෙච්චර වෙලාවක් වද දීපු මෝරා මරණයටපත් වෙනවා. ඉතින් මේ වෙලාවේදී අර පොඩි ළමයා තවත් පිරිමෙක් සමග මූදට එනකොට නැන්සිව මූතු වෙරළට ගාගෙන ඇවිත් තියෙනවා. ඉතින් මේ මිනිස්සයා නැන්සිව ඇදගෙන ඇවිත් නැන්සිට 100 එනකම් බලාගෙන ඉන්නකොට නැන්සිට 100 එනවා. ඉතින් නැන්සිට පුළුවන් වෙනවා තමාගේ ජීවිතේ බේරගන්න. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අවුරුද්දකට පස්සේ නැන්සි සමග එයාගේ නංගිත් ඇවිත් තියෙනවා අර මූදු වෙරළේම සර්ෆින් කරන්න. තවත් මේ වගේ සුපිරිම සුපිරි ෆිල්ම් එකකින් ඉක්මනින් හම්බ වෙමු. ජය වේවා.